තිරුවල්ලුවර්ගේ තිරුකුරල් ශීලය ගුණධර්මයේ ශක්තිය පිළිබඳ ප්‍රකාශය. ගුණධර්ම තරම් කිනිකුට ප්‍රයෝජනවත් දෙයක් තවත් නැත. ඒ ගුණධර්ම අමතක කිරීමට වඩා හානිකර දෙයක් තවත් නැත. ගුණධර්ම තරම් කෙනෙකුට ප්‍රයෝජනවත් දෙයක් තවත් නැත. ඒ ගුණධර්ම අමතක කිරීමට වඩා හානිකර දෙයක් තවත් නැත. පදෙයි තේරුම. එනම් කෙනෙකු තම ජීවිත කාලය පුරාම දැහැමි මාර්ගය අනුගමනය කරන්නේ නම් ඔහු ධනයෙන් හා කීර්තියෙන් ඉහළට එනු ඇත. මෙම පදයේ ගැඹුරු අර්ථය නම් ඔහු දැහැමි මාර්ගයේ අමතක කර නපුරු මාර්ගය අනුගමනය කරන්නේ නම් ඔහුට විනාශය අත්විඳිය හැකි බවයි. පනතට ගැලපෙන කතාවක් මෙන්න. කලකට පෙර කෝසල රට සමෘද්ධිමත් විය. එය රජෙකු විසින් පාලනය කරන ලදී. ඔහුගේ නම වික්‍රම. වික්‍රම වීරත්වයෙන් හා පාලනයෙන් විශිෂ්ට වූවද ඔහුට එක් දුර්වලතාවයක් තිබුණේ. ඔහු සදාචාරය ගැන එතරම් තැකීමක් කළේ නැත. ඔහුගේ එකම ඉලක්කය වූයේ ඔහුගේ ශක්තිය වැඩි කර ගැනීම සහ ඔහුගේ අධිරාජ්‍ය පුළුල් කිරීමයි. යුක්තිය සහ සාධාරණත්වය කාලය නාස්තියක් ලෙස ඔහු සැලකුවේ. ජයග්‍රහණය වැදගත් දෙයයි. අපි ජයග්‍රහණය කරන ආකාරය ද්විතීකයි යන්න ඔහුගේ ආදර්ශ පාඨය විය. එම රටේම කුඩා ගමක ධර්මන් නම් දුප්පත් ගොවියෙක් ජීවත් විය. ඔහුට දේපලක් තිබුණේ නැත. ඔහුට ඉඩම් පවා තිබුණේ නැත. නමුත් ඔහු සදාචාරයට ගැඹුරින් කැපවී සිටියේය. ඔහු සැමවිටම සත්‍ය කතා කළේය, අන් අයට උදව් කළේය, අවංකව ජීවත් විය. ඔහුගේ එකම වත්කම ඔහුගේ යහපත් මනසයි. වර කෝසල වටේ මහා සාගතයක් ඇතිවිය. වැසි ඇදහැළුනේ නැත, ගංගා වියලී ගිය, කෙත්වතු ඉරිතලා ගිය, ජනතාව කුසගින්නේ සිටියහා. වික්‍රම රජු තම භාණ්ඩාගාරය විවෘත කිරීම ප්‍රතික්ෂේප කළේය. දුර්වල අසල්වැසි රටවල් යටත් කර ගැනීමට මේ හොඳ අවස්ථාවක්. මම මගේ හමුදාව ශක්තිමත් කළ යුතුයි. ඔහු පැවසු අතර ජනතාවගෙන් තවත් බදු අය කිරීමට නියෝග කළේය. මිනිසුන්ගේ කෑගැසීම් කෝසලයේ වාතය පුරවා ගත්තේය. නමුත් ධර්මා තමා සතුව තිබූ කුඩා ධාන්‍ය සහ ඔහුගේ ශ්‍රමයෙන් උපයාගත් මුදල් වලින් තම ගමේ ජනතාවට ආහාර පිසුවේය. ඔහු කුසගින්නේ සිටියද ඔහු අන් අයට පෝෂණය කළේය. ඔහුගේ පැල්පතේ දොරවල් සෑම විටම විවෘතව තිබුණි. ඔහුගේ දුෂ්කරතාවලදී පවා ඔහු ධර්මය අනුගමනය කළේය. දිනක් වික්‍රම රජු දඩයම් කිරීමට ගොස් වනාන්තරයේ අතරමං විය. රාත්‍රියේදී කුසගින්න සහ පිපාසය ඔහුව අල්ලා ගත්තේය. ඔහු බියෙන් වෙවලන්නට පැපෙලීය. එවිට ඔහු දුරින් කුඩා ආලෝකයක් දුටුවේය. ඔහු එම ආලෝකයේ දෙසට ඇවිද ගියේය. එය ධර්මාගේ පැල්පතයි. ධර්මා රජු හඳුනාගත්තේ නැත. ඔහු තමා මගියෙකු යයි සිතා ඔහුව උණුසුම් ලෙස පිළිගත්තේය. ස්වාමීනි, ඔබට බඩගිනියේ. මේ මා සතුව තිබෙන්නේ. ඔහු පැවසු අතර කුසගින්නේ සිටියද ඔහු රැස් කළ කැඳ ස්වල්පයක් සහ වියලිපාන් ඔහුට දුන්නේ. ධර්මාගේ ආගන්තුක සත්කාරයෙන් වික්‍රම රජු අතිශයින් මවිත විය. මෙතරම් ශ්‍රේෂ්ඨ රජකුවකු මිනිසෙකුට තම ජනතාව කුසගින්නේ සිටින විට එවැනි ගුණධර්මය අනුගමනය කළ හැකිවීම ගැන ඔහු පුදුම විය. පසුදා උදෑසන වික්‍රම ධර්මයට ස්තුති කර තම මාලිගාවට ආපසු ගියේය. නමුත් ධර්මාගේ ක්‍රියාව ඔහුගේ මනසේ විශාල වෙනසක් ඇති කළේය. එදී සිට වික්‍රම රජු ගුණධර්මයේ වැදගත්කම වටහා ගත්තේය. ඔහු තම භාණ්ඩාගාරය විවෘත කර සාගතයෙන් පෙළෙන ජනතාවට ආධාර ලබා දුන්නේය. අසල්වැසි රටවල් යටත් කර ගැනීමේ අදහස අතහරදා ඔවුන් හමියේ යහපත් සම්බන්ධතා ඇති කරගත්තේය. ජනතාවගේ සුබසාධ්‍ය තමට වැදගත් බව වටහාගෙන ඔහු යුක්තියින් සහ සාධාරණත්වයෙන් පාලනය කළේය. වික්‍රමගේ මේ වෙනස නිසා කෝසල රාජධානිය නැවතත් සමෘද්ධිමත් විය. ජනතාවද රජුට ප්‍රශංසා කළේය. ඔහු මිය ගියාද ඔහුගේ රාජ්‍ය සාමිකාමී හා සමෘද්ධිමත් විය. අසල්වැසි රටවලුද ඔහුට ගෞරවය දැක්වියේය. ටික කාලයකට පසු වික්‍රම රජු මිය ගිය අතර ඔහුගේ පුතා බලයට පත්විය. මහලුවකම නිසා ධර්මතාවයද මිය ගිය. නමුත් ඔවුන්ගේ කතා දිගටම පැවතුණි. ජනතාව මෙහෙස පැවසුවේ. වික්‍රම රජු තම සුඛපොහොපාලීය ජීවිතය සහ බලයට ඇති ආසාව අතහැරගත් ගුණධර්මය අනුගමනය කිරීමට පටන්ගත් විටයි ඔහුට සැබෑම ආකම් යහගුණම් හමුවුණේ. ඔහු මිනිසුන් විසින් ආදරය කළත් ඔහුගේ රාජ්‍ය සමෘද්ධිමත් විය. දුප්පත් ධර්මයා කිසිවක් අපේක්ෂා නොකර ගුණධර්මය අනුගමනය කළ නිසා ඔහුගේ ජීවිතය සහ ඔහු කළ යහගුණම් ඔහු නොදනුවත්ම ලෝකයට ප්‍රසිද්ධ විය. ඔහුගේ නාමය සහ කීර්තිය අමරණ විය. එක කතාවක් හෝ නවෝත්පාදනයක් අතපසු නොකරන්න. අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.